අද අපි ඥානකාන්ත සිතුවිල්ලත් එක්ක ඔබත් එක්ක බෙදා හදාගන්න ගුණාංගයක් තමයි සමාව දීම. සමාව දෙන්න ඕන. සමාව ගන්නත් ඕන. ඒ වගේම තමයි ඔබ පොඩි වෙලාවක් කරන් මෙනෙහි කරලා බලන්නකො අපි පාපුච්චාරණයේ සක්‍රමේන්තුව ලබා ගන්න යන අවස්ථාව. එහෙම නැත්නම් අපේ හිත මහා වැරද්දක් වුණාම හිත රිදුනහම හිත රැවටුනහම අපිට දැනෙනවා ජේසුස්ගෙන් සමාව ගන්න ඕනා කියලා. ඒ අපි පෞද්ගලිකව හිතන ආකාරය. අනිත් පැත්තෙන් මතක තියාගන්න අපිට විරුද්ධව පව් කළ අයටත් අපි සමාව දෙන්න ඕන. සමාව දෙන්න ඕන. මොකද ජේසුට පුළුවන් නම් ඔබේ වැරදි වලට සමාව දෙන්න. මට පුළුවන් වෙන්න ඕන මට වැරදි කරපු අයටත් සමාව දෙන්න. සමහර වෙලාවට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපි කැමති නෑ සමාව දෙන්න. බහුතරයක් අපි. බහුතරයක් අපි සමාව ගන්න කැමති වුණාට බහුතරයක් අපි සමාව දෙන්න කැමති නැහැ. මතක තියාගන්න. සමාව නොදෙනවා කියන්නේ හිත ගඳ ගහනවා. හිත බර වැඩි වෙනවා. තව කෙනෙක් එක්ක මුහුණ උස්සලවත් කතා කරන්න ශක්තියක් නැති වෙනවා කියන එකයි. ඔබට හිතේ නිදහසින් ජීවත් වෙන්න ඕන නම් හිතේ කහට නැති කරගෙන සුපිරිසිදුව ජීවත් වෙන්න ඕන නම් සමාව ගරන් විතරක් නෙමෙයි සමාව දෙන්නත් ඔබ ඉදිරියපත් වෙන්න. මේ සිතුවිල්ල ඔබේ ජීවිතයට ශක්තියක් කරගන්න. ඔබට ජස් පිටයි.